අයිබෝන් හැමෝටම අදත් මං ඔයගලන්ට ගේනවා ලස්සනම ලස්සන කතාවක්. හැබැයි මේක පොඩ්ඩක් වෙනස් විදිහේ කතාවක්. එහෙනම් අපි යමු කතාවට. අපේ කතාවේ කතානායිකාව තමයි මන්දෝදරි. ඇය රන්වන් පැහැති ශරීරයක් හිපි රූප සපුවෙන් අග තැන්පත් හරිම ලස්සන කාන්තාවක්. ඇය විවාහකයි. ඇයගේ ස්වාමි පුරුෂයා තමයි ආනන්ද කියන්නේ. ඔවුන් දෙදෙනා හිටියේ මහ විශාල මාලිගාවක. ඒ මාලිගාව රත්තරම් මුතු මැණික් වලින් බැබළුණා. මන්දෝදරිට ඕන වුණ හැම දෙයක් මෙතන තිබුණා. මන්දෝදරි එයාගේ ස්වාමි පුරුෂයාට හරිම ආදරෙන් හිටියේ. ඒ ආදරේ සාමාන්‍ය ආදරයක් නෙවෙයි. හරිම තද, හරිම බැඳුණු ආදරයක්. එයා හැම වෙලේම හිතුවේ මේ ජීවිතේ විතරක් නෙවෙයි. මතු හැම භවයකම මගේ ස්වාමියා වෙන්න ඕනේ මෙතුමාමයි. ඒ තරමටම එයාගේ හිතේ ආදරය මුල් බැහැගෙන තිබුණා. ඒත් ඉතින් සංසාරේ හැටියෙමනේ කොච්චර සැප සම්පත් තිබුණත් කොච්චර ආදරේ තිබුණත් හැමදේම දිරනවා. හැමදේම නැති වෙලා යනවා. ටික කාලෙකින් මන්දෝදරිය අසනීප වෙලා මේ ලෝකෙන් සමු අරගෙන ගියා. දන්නවද ඔබ ඇය කොහෙද ගියේ කියලා? තව්තිසා ලෝකයට. තව්තිසා දිව්‍ය ලෝකේ ඇය මන්දෝදරි දේවි කියලා දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. දැන් හිතන්න තව්තිසා දිව්‍ය ලෝකේ කියන්නේ කොහොම තැනක්ද කියලා. එහෙ තියෙනවා මා විශාල නන්දන උයන. දිව්‍ය මල් පිපිලා දිව්‍ය සුමඳ හමනවා. මන්දෝදරි දේවියගේ ශරීරයෙන් දිව්‍ය ආලෝකයන් විහිදෙනවා. එයාගේ දිව්‍ය වස්ත්‍ර, දිව්‍ය ආභරණ දිලිසෙනවා. එයාට ඕන වුණ හැම දෙයක්ම ෂණිකයෙන් පහළ වෙනවා. එයා වටේම හැමතිස්සම දිව්‍යාංගනාව පිරිවරාගෙන ඉන්නවා. ඒත් මේ හැම දිව්‍ය සම්පතක් මැද්දේ වුණත් මන්දෝදරි දේවියගේ හිතේ පොඩි හිස්තැනක් තිබුණා. ඒ හිස්තැන පිරෙව්වේ කලින් භවයේ තිබුණ ඒ තද ආදරය. දවසක් එයා දිව්‍ය මාලිගාවේ ඉඳන් පහළ බැලුවා. එයාට මතක් වුණා යාගේ ස්වාමි පුරුෂයාව. අනේ මගේ පරණ ස්වාමියා දැන් කොහොමද? එයා දැන් පැවිදි වෙලා කියලා මට ආරංචි වුණා. එයාට උපස්ථාන කරන්න කෙනෙක් නැතුව ඇති. එයාගේ සිතේ තියෙන දුක කවුරු බලන්නද? දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට වඩා මනුස්ස ලෝකේ ඉන්න තමන්ගේ පරණ ස්වාමියා ගැන එයාගේ හිතේ ප්‍රේමයක් ඇති වුණා. ඒක තමයි සංසාර පුරුද්දේ බලය. මන්දෝදරි දේවි තීරණය කළා ආපහු යන්න. මම යනවා. මගේ ස්වාමියාට උපස්ථාන කරන්න ඕනේ. එයාට මගේ ආදරේ පෙන්වන්න ඕනේ. දිව්‍ය ලෝකේ ඉඳන් මනුෂ්‍ය ලෝකෙට එන ගමන පුදුමයි. එයාගේ දිව්‍ය ආලෝකය, දිව්‍ය සුවඳ මුළු වනය පුරාම පැතිරෙන්න ගත්තා. පැවිදි දිවියට එළඹිලා ඉන්න ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටියේ ඝන වනාන්තරයක. හරිම නිස්සලංක කුටියක. ඒ කුටිය හරිම සරලයි. දි รา පත් වෙච්ච පොල් අතු සෙවිලි කරපු පොඩි පැල්පතක් වගේ. වටේටම තිබුණේ ගස්වැල් විතරයි. මන්දෝදරි දේවිය කුටිය ළඟට ආවා. එයා දැක්කා එයාගේ ස්වාමියා දැන් මහාන වෙලා හරිම සරල ජීවිතයක් ගත කරනවා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. අනේ මේ තරම් සැප සම්පත් අතෑරලා මේ තරම් දුක් විඳිනවද?
ඒත් එයාට තේරුණා හාමුදුරුවෝ ඉන්නේ වෙනම ලෝකෙක කියලා. ඒ ලෝකේ දිව්‍ය සම්පත් වලට වඩා වටින දෙයක් තියෙනවා. ඒත් එයාගේ හිතේ තිබුණු ආදරය එයාට ඉස්සරහට යන්න කිව්වා. මන්දෝදරී දේවි තීරණය කළා හැමදාම උදේ පාන්දර ඇවිත් හාමුදුරුවන්ට උපස්ථාන කරන්න. එයා හිතුවේ මගේ මේ ආදරය, මගේ මේ සේවය දවසක හාමුදුරුවන්ගේ හිත වෙනස් කරાવી කියලා. මන්දෝදරී දේවී තමන්ගේ දිව්‍ය සම්පත්, දිව්‍ය සුවඳ, දිව්‍ය ආලෝකය හැමදේම අමතක කරලා හැමදාම උදේ පාන්දරම කුටිය ළඟට ආවා. ඇය හරිම නිහඬව, හරිම ගෞරවයෙන් තමන්ගේ සේවය කළා. කුටිය වටේට තිබුණ කොළරොඩු අතුගාලා කුටිය පිරිසිදු කළා. හාමුදුරුවන්ට මූණ දෝවනය කරන්න ඕන කරන දැහැටි පිරිසිදු වතුර ටිකකුයි තැන්පත් කළා. මේ හැමදේම කළේ හාමුදුරුවන්ට කිසිම කරදරයක්, කිසිම බාධාවක් නොවෙන්න. අපේ ආනන්ද හාමුදුරුවෝ මේ හැමදේම සිද්ධ වෙනවා දැක්කා. ඒත් උන්වහන්සේ ඒ ගැන කල්පනා කළේ නැහැ. උන්වහන්සේගේ හිතේ තිබුණු එකම දෙයයි. ඒ තමයි නිවන. ඒ නිසා මේ උපස්ථාන කරන්නේ කවුද? ඇයි කරන්නේ? කියලා උන්වහන්සේට ප්‍රශ්නයක් වුණේ නැහැ. උන්වහන්සේ නිහඬව ඒ දේවල් පරිහරණය කළා. මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. මන්දෝදරී දේවියගේ හිතේ තිබුණු ආදරය දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. එයා හිතුවේ මම කොච්චර සේවය කළත් හාමුදුරුවෝ මගේ දිහා බලන්නේවත් නැහනේ. මම තව මොනව කරන්නද කියලයි. දවසක් හාමුදුරුවන්ගේ සිවුර හරිම දි รา පත් වෙලා තිබුණා. ඒක දැක්කහම මන්දෝදරී දේවියගේ හිතට ගොඩක් දුකක් දැනුණා. අනේ මගේ ස්වාමියාට අඳින්න හොඳ සිවුරක් නැහනේ. මම කොහොමද මේකට උදව් කරන්නේ? ඒ වෙලාවේ හාමුදුරුවෝ හිතුවා දැන් අලුත් සිවුරක් මසා ගන්න ඕන බව. ඒකට රෙදි කෑල්ලක් හොයා ගන්න ඕන බව. උන්වහන්සේ කසල ගොඩක් ළඟට වැඩම කළා. රෙදි කෑල්ලක් හොයන්න. මන්දෝදරී දේවියට මේක හොඳ අවස්ථාවක් වුණා. එයා ශනිකයෙන් තවතිසා දිව්‍ය ලෝකයට ගිහින් තමන්ගේ දිව්‍ය වස්ත්‍රයක් අරගෙන ආවා. ඒ වස්ත්‍රය හරිම වටිනා, හරිම ලස්සන දිව්‍යම වස්ත්‍රයක්. ඇය ඒ වස්ත්‍රය අරගෙන හාමුදුරුවන්ගේ එන පාරේ තිබුණ කසල ගොඩ ළඟ පේන විදියට හැංගුවා. ඒක හරියට රත්තරන් ගොඩක් මැද තියෙන මණිකක් වගේ දිලිසුණා. හාමුදුරුවෝ කුණු ගොඩේ තිබුණු ඒ වස්ත්‍රය දැකලා ඒක අරගෙන ගිහින් සිවුරු 3ක් මසා ගන්න කටයුතු කළා. මේ සිවුරු මසන්නට බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනා ලැබුණා. මේ සිදුවීම මන්දෝදරී දේවියට ලොකු සතුටක් ගෙනාවා. අනේ මගේ සේවය හාමුදුරුවෝ පිළිගත්තා. මගේ ආදරය දවසක ජය ගනීවි. ඇය හිතුවා. ටික දවසක් ගියාට පස්සේ මන්දෝදරී දේවි තවත් දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක්ක හාමුදුරුවෝ ළඟට ආවා. මේ දිව්‍යාංගන දෙදෙනා මන්දෝදරී දේවියගේ හොඳම යාළුවෝ. අපි හාමුදුරුවන්ට තව ලොකු සතුටක් දෙමු. එතකොට හාමුදුරුවෝ අපේ දිහා බලයි කියලා හිතුවා.
තුන්දෙනාම එකතු වෙලා හාමුදුරු වැඩ සිටිය කුටිය ළඟට ආවා. ස්වාමීනි, අපි මනාප කායිකා කියන දේවිතාවෝ. අපිට පුළුවන් සිතින් කැමති රූපමවන්න. ඔබ වහන්සේගේ සිත සතුට කරන්න අපි ආවා. හාමුදුරුවෝ ඒ දිව්‍යාංගනාවන් දිහා බැලුවේවත් නැහැ. උන්වහන්සේ නිහඬව වැඩ සිටියා. ඒත් මන්දෝදරී දේවියට ඕන වුණා හාමුදුරුවන්ගේ අවධානය ගන්න. ස්වාමීනි, ඔබ වහන්සේගේ සිතේ තියෙන ඕනෑම රූපයක් අපිට මවන්න පුළුවන්. ඔබ වහන්සේට ඕනෑම පාටකින් අපට බැබලෙන්න පුළුවන්. හාමුදුරුවෝ ඒ වෙලාවේ හිතුවා මේ අයව ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕනි කියලා. මේ අයගේ බලය කොච්චරද කියන දැනගන්න ඕනි කියලා. ආනන්ද හාමුදුරුවෝ සිතින් සිතුවා සියලු දෙනාම නිල් පාට වෙත්වා කියලා. හාමුදුරුවන්ගේ සිත තේරුම් ගත්ත දිව්‍යාංගනාවෝ තුන්දෙනාම එක මොහොතින් අහස වගේ නිල් පාට වුණා. ඒ නිල් පාටින් මුළු වනයේම බබලෙන්න ගත්තා. ඊට පස්සේ හාමුදුරුවෝ හිතන පාට අනුව කහ පාට, රතු පාට, සුදු පාට වගේ විවිධ පාට ගනිමින් ඒ දිව්‍යාංගනාවෝ බබලෙන්න පටන් ගත්තා. ඒක හරියට අහසේ පාට වෙනස් වෙනවා වගේ පුදුම දර්ශනයක්. මන්දෝදරී දේවියටයි එයාගේ යාළුවන්ටයි හිතුණා අනේ හාමුදුරුවෝ අපේ මේ දර්ශනය සතුටක් ලබනවා ඇති. අපේ මේ බලය හාමුදුරුවෝ අගය කරනවා ඇති කියලා. ඒ අය රැවටිලා හාමුදුරුවෝ ළඟම සැනකෙළියක් පවත්වන්න පටන් ගත්තා. ඒක හරියට දිව්‍ය ලෝකේ තියෙන නන්දන උයනේ සැනකෙළියක් වගේ. එක් දිව්‍යාංගනාවක් ගීත ගායනා කළා. ඒ ගීත හරිම මිහිරි. ඒ හඬ ඇහෙනකොට වනයේ හිටිය සත්තු පවා නිහඬ වුණා. තව කෙනෙක් නැටුවා. ඒ නැටුම හරිම ලාලිත්‍යයි. ඒ නැටුමෙන් මුළු වනයේම ආලෝකමත් වුණා. තව කෙනෙක් අත්පුඩි ගැසුවා. ඒ අත්පුඩි හඬින් මුළු අහසම දෝංකාර දුන්නා. ඒත් අපේ ආනන්ද හාමුදුරුවෝ ඒ කිසිම දෙයක් දිහා බැලුවේ නැහැ. උන්වහන්සේ බිමට හෙළූ ඇස් ඇතිව ඉඳුරන් සංවර කරගෙන නිශ්ශබ්දව වැඩ සිටියා. උන්වහන්සේගේ සිතේ තිබුණේ එකම දෙයයි. ඒ තමයි නිවන. හාමුදුරුවෝ ඒ දිහා බැලුවේවත් නැති නිසා මන්දෝදරී දේවියගේ හිතට ලොකු දුකක් දැනුණා. එයාගේ හිතේ තිබුණු ආදරය, එයාගේ හිතේ තිබුණු බැඳීම හාමුදුරුවන්ට කිසිම බලපෑමක් කළේ නෑ. ටික වෙලාවකින් මන්දෝදරී දේවියටයි යාළුවන්ටයි තේරුණා හාමුදුරුවෝ අපේ මේ දර්ශනයෙන් පොඩ්ඩක්වත් සතුටක් ලබන්නේ නැහැ. අපිට ආදරයක්වත් පිළිසඳරක්වත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ අය කලකිරිලා ආපසු දිව්‍ය ලෝකයට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ හාමුදුරුවෝ ඒ අය යන බව දැනගෙන කතා කළා. ඒ හඬ හරිම ශාන්තයි. හරිම ගාම්භීරයි. ආනන්ද හාමුදුරුවෝ විමසුවා මන්දෝදරී නුඹලා යනවා නේද? මන්දෝදරී දේවිය නැවතුණා. එයාගේ හිතේ තිබුණු ආදරය, එයාගේ හිතේ තිබුණු බැඳීම අවසන් වරට හාමුදුරුවන්ට කතා කරන්න එයා ශක්තියක් දුන්නා කියලා ඇය හිතුවා. ස්වාමීනි, කලින් භවයේ ඔබතුමා හිටිය දිව්‍ය ලෝකෙ ගැන හිතන්න. ඒ තවුතිසා දෙව්ලොව හැම සැප සම්පතක්ම පිරලා තිබුණා.
එහි ඔබතුමා දිව්‍යාංගනාව පිරිවරාගෙන හරිම සතුටින් බැබළුණා. ඒ නිසා ඔබතුමා ආපහු එහි යන්න සිත පිහිටුවන්න. ආනන්ද හාමුදුරුවෝ ගාම්භීර හඬකින් පැවසුවේ, රහතුන්ගේ වචනය ඔබ දන්නේ නැහැ මන්දෝදරී. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, ඉපදීමයි, නැසීමයි. ඉපදිලා නැතිවන යන ඒ සංස්කාරයන්ගේ සංහිඳීම තමයි සැබෑ සුවය. දැන් මට දිව්‍ය ලෝක නැවත ඉපදීමක් නැහැ. ඉපදීම කියන සංසාරය මගෙන් ෂය වෙලා ඉවරයි. දැන් මට පුනර්භවයක් නැහැ. හාමුදුරුවන්ගේ ඒ වචන ඇහුණාම මන්දෝදරී දේවියට තේරුණා තමන්ගේ පරණ ස්වාමියා දැන් සසරින් එතර වෙලා කියලා. එයාගේ හිතේ තිබුණු ආදරය, එයාගේ හිතේ තිබුණු බැඳීම ඒ මොහොතේම නැති වෙලා ගියා. එයාට ආදරයක් හෝ පිළිසඳරක් හෝ නැලොබුණු නිසා කලකිරී ආපසු දිව්‍ය ලෝකෙට ගියා. දැන් අපි බලමු මේ කතාවේ හිටිය සත්‍ය චරිත කවුද කියලා. ආනන්ද හාමුදුරුවෝ කියලා අපි හැඳින්වුවේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ කෙනෙක් වුණ අනුරුද්ධ මහරහතන් වහන්සේ. මන්දෝදරී දේවි කියලා අපි කිව්වේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කලින් භවයේ බිරිඳ වුණ තව්තිසා දිව්‍ය ලෝකේ ජාලිනී දේවතාවියටයි. මේ කතාවෙන් අපට තේරෙනවා රහතන් වහන්සේ නමකට දිව්‍ය සම්පත් හෝ පරණ බැඳීම් කිසිවක් බලපාන්නේ නැහැ කියලා. ජීවිතය අනිත්‍යයි. ඒ අනිත්‍ය භාවය සියලු දෙනාම තේරුම් ගනිත්වා. මේ වගේ ලස්සන කතා අහන්න ඕන නම් මේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙමු.